මම ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Keep Fit with Duminda. මම මීට ඉස්සෙල්ලත් YouTube programs කීපයකින් ඔබ සමග සම්බන්ධ වුණා. ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක press කරන්න, ඒ වගේම like කරන්න, comments තියෙනවා නම් පහලින් දාන comments අපි ඒකට ඊළඟ programs වලට අපිට වැදගත් වෙයි ඒ දේවල් වලට. සමාජයේ ඇහෙන දෙයක් තමයි මේ mindset change එක. අපි අලුත් ආණ්ඩුවක් ආවත් අපිට ඇහෙනවා මේ මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න ඕනි මිනිස්සුන්ගේ. එතකොට ආයතනයක හිටියත් මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න ඕනි මේ යන විදිය හරි නෑ කිය අපිට හැම වෙලාවෙම ඇහෙනවා මේ මයින්ඩ්සෙට් එක තමයි මේකේ ප්‍රශ්නේ කියලා. ඒ වගේම අපි ටීම් එකක් හැටියට අපි සෙල්ලම් කරනකොටත් අපි පරදිනවා නම් අපි දිනන්නේ නැත්නම් එනවා මේ මයින්ඩ්සෙට් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මයින්ඩ්සෙට් එක වැරදි කී අපි ඔහොම කියනවා. නමුත් මම දැකලා නැහැ මේ මයින්ඩ්සෙට් එක හදන්නේ කොහොමද? මොකද්ද මේ මයින්ඩ්සෙට් එක? ඒ කියන්නේ දැන් තියෙන මයින්ඩ්සෙට් එක වැරදි නම් මොකද්ද ඒකේ තියෙන අඩුපාඩු? එහෙමනම් අපි ඒක හදාගෙන කොහොමද ඉස්සරහට යන්නේ? කොහොමද අපි දියුණු වෙන්නේ? කියන එක ගැන කතා බහ වෙනවා අඩුයි හෝ දැකලත් නැහැ. ඉතින් මම හිතුවා අද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ මයින්ඩ්සෙට් එක ගැන යම් කිසි දෙයක් කතා කරොත් හොඳයි කියලා. ඉතින් අපි බැලුවොත් මයින්ඩ්සෙට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි growth mindset නැත්නම් වර්ධන මනෝභාවය. අනිත් එක තමයි fixed mindset නැත්නම් ස්ථාවර මනෝභාවය. ඉතින් මේ දෙකෙන් මම සිංහල වචනේ වැඩිපුර පාවිච්චි නොකර මම ඉංග්‍රීසි වචන දෙක පාවිච්චි කරන්නම් ඉදිරියට යනකොට අපි බලමු මේ ෆික්ස් මයින්ඩ්සෙට් එක කියන්නේ මොකද්ද මේ growth mindset එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මට දැනුණ දෙයක් තමයි මේ දෙක හරියට වටහා ගන්න නැතුව අපි එක එක තැන්වල අපි ක්‍රියා කරනවා. ඉතින් එතන තමයි අපිට වැරදිලා තියෙන තැන කියලා මට හිතෙනවා. ඒක අපි වරද්ද ගන්න නැතුව ඉස්සරහට යන්න බලමු අපි කොච්චර දුරට මට ඕගලන්ට උදව් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ෆික්ස් මයින්ඩ්සෙට් එකේ තියෙන එක දෙයක් තමයි එක කාරණයක් තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනි. මට මේිට වඩා යන්න බෑ. මට දැන් මේන් එහාට මට යන්න බෑ කියලා අපි හිතාගෙන ඉන්නවා. මොකද අපි බලන්නේ ඊට එහාට යන්න පුළුවන්ද? ඊට එහාට යන්න නම් අපි මොනවද කරන්න ඕනි කියලා. මොකද අපිට තියෙනවා කම්ෆර්ට් සෝන් එකක්. මේ ඉන්න විදිය හොඳයි. ඉතින් මම වැඩ කරන ආයතන වලත් සමහර කට්ටිය අපි ප්‍රොමෝට් කරන්න ගියාම ඒගොල්ලෝ කියනවා නෑ මේ ඉන්න විදිය හොඳයි. ඉතින් මට එතන පොඩි ප්‍රශ්නයක් එනවා. අපි ආයතනයට යන්නේ අපිට ඉදිරියට යන්න, අපේ පඩි වැඩි කරගන්න, අපේ performance වැඩි කරගන්න, අපි දියුණු වෙන්න. ඒකට කවුරු හරි කිව්වහම ඔයාලට ප්‍රොමෝට් වෙන්න පුළුවන්, ඊළඟ තැනට යන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වහම මම මේ ඉන්න තැන හොඳයි කියලා මං හිතන්නේ මං වගේ පුද්ගලයා මට ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඉතින් ඒ මොකද වෙන්නේ? අර ෆික්ස් මයින්ඩ්සෙට් එකේ ඉන්නවා. මට මීට වඩා ඉස්සරහට ගියොත් හදිසියවත් මට මේ ප්‍රොමෝෂන් එකක් හම්බුනොත් මට ඒ දේ කරගන්න බැරි වෙයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒවට කරන්න දේවල් තියෙනවා. ආයතන වලත් තියෙනවා. තමන්ගේ පර්සනල් ලයිෆ් එකෙත් ඒ දේවල් තියෙනවා. ඉතින් අපි බලමු ඒවා කොහොමද ඒක හදාගන්නේ කියලා. මොකද ඒකට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි මම අසාර්ථක වුණොත් මට අනික් මිනිස්සු hina වෙයි. ඔන්නෝක තමයි අපිට තියෙන ලොකු ප්‍රශ්නය. ඉතින් එහෙම හිතුවොත් අපිට කවදාකවත් දියුණු වෙන්න බෑ. මොකද අපි හැමදේම ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. අපි හැරිලා පිටිපස්ස හැරිලා බැලුවොත් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුරාම අපි මම හිතන්නේ 60%ක දේවල්වත් සාර්ථක වෙලා නැතුව ඇති. 40%ක දේවල් විතරක් සාර්ථක වෙලා ඇති. නමුත් ඒ සාර්ථකත්වයේ තමයි අපි මේ තත්ත්වෙ ඉන්නේ. ඒක අපිට අපේ මනසින් ගිලියට යනවා. මොකද අර ෆික්ස් මයින්ඩ්සෙට් එකේ අර ස්ථාවර මනෝභාවයේ ඉන්න හින්දා. ඉතින් අපි growth mindset එකකට ගියොත් ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ මොන හරි දෙන දෙයක් challenge එකක් අපි බාර ගන්න කැමතියි. එතකොට ඒ බාරගත්තාම අපිට ඒක ගැන ඉදිරියට වැඩ කරන්න සිද්ධ වෙන එක උපක්‍රම යොදලා. ඉතින් අපි මේවට කියන ස්ට්‍රැටජි කියලා. ඉතින් හැම තැනටම ස්ට්‍රැටජි එකක් තියෙනවා පාවිච්චි කරන්න. ඒ හරි ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරගත්තොත් අපිට එතනින් එහාට ඒ ඉලක්කය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන හිතන්නේ නැතුව අර ෆික්ස් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන අපි හිතනවා
අපිට ඊළඟ චැලෙන්ජ් එක ගන්න බෑ. ඔක කරොත් එහෙම ඔක ෆේල් වුනොත් එහෙම මිනිස්සු hina වෙයි කියලා අපි ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්නෙත් නැතුව අර එතනටම වෙලා ඉන්නවා. ඉතින් ඒතකොට කිසිම දියුණුවක් අපි දකින්නේ ආයතනයකට ඒ වගේ මිනිස්සු ඇති වැඩකුත් නැහැ. අනිත් එක තමයි මේ අපේ මානසිකත්වය හරි ඊගෝ එක. ඉතින් අපිට තියෙනවා මේ ඊගෝ එකක් මේක අපි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අපි ඔක්කොම දන්නවා. අපි කාගෙන් හරි ඇහුවොත් මේක අපිට බලපායි. මගේ තත්ත්වය මම ඉන්නේ ලොකු ලෙවල් එකක. ඒකින්ද ඇහුවොත් නිකන් සවුත්තුයි කියලා හිතෙනවා අපිට. ඉතින් මේකත් මේ ෆික්ස් මයින්ඩ්සෙට් එකේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. නමුත් අපි growth mindset එකක ඉන්නවා නම් අපි ගිහිල්ලා හැම වෙලාවෙම අපි දන්නේ නැති දෙයක් අපි අනික් මිනිහගෙන් අහගන්න ඕනේ. නැත්තම් කොහොමද අපි දියුණු වෙන්නේ? අපි හැමදේම දන්නේ මේ ලෝකේ ඉන්න කවුරුත් හැමදේම දන්නේ. නමුත් අපි අර ඊගෝ එක තියෙන හින්දා ඒ අදි මානසිකත්වයක් තියෙන හින්දා අපි හිතනවා මේක ඇහුවොත් අපිට නිකන් සවුත්තුයි වගේ කියලා. එහෙම කවදාවත් ෆික්ස් මයින්ඩ්සෙට් තියෙන කට්ටිය තමයි එහෙම හිතන්නේ. නමුත් growth mindset එකක් තියෙන කට්ටිය එහෙම හිතන්නේ නැහැ. යන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා තමන්ගේ දියුණුව උදෙසා අනික් මිනිස්සුන්ගෙන් අහලා දැනගෙන කටයුතු කරනවා. ඉතින් මට ළඟදී වුණ සිදුවීමක් ගිය අවුරුද්දේ මගේ ආයතනයේ මට අලුත් අංශයක වැඩ වගේක් බාර දුන්නා. ඒත් මම ඒ අංශයේ මම ඉස්සර වැඩ කරලා තිනවා. නමුත් ළඟකදී අවුරුදු 10ක 12ක කාලයකදී මම වැඩ කළා නැහැ. ඒත් මම මොකද කරේ? මං අපේ ආයතනයේ ඉන්න ලාබාලම එක්කෙනා. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් වලින් අඩු පල්ලෙහාම ඉන්න කෙනෙක් අපි කියමු ක්ලරිකල් ස්ටාෆ් වගේ කට්ටිය කියලා. මම ඒගොල්ලෝ ගාවට ගියා. ඒගොල්ලන්ගෙන් අහගත්ත මොනවද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? කොහොමද අනික් කට්ටිය ඒගොල්ලන්ට රෙස්පොන්ඩ් කරන්නේ? ඊට පස්සේ තවත් ඩිපාර්ට්මන්ට් එකකට ගියා. ඒ හැම ඩිපාර්ට්මන්ට් එකම ගිහිල්ලා ඒකේ පල්ලෙහාම ඉන්න කට්ටියගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං මාස 2-3ක් විතර හැම ඩිපාර්ට්මන්ට් එකකටම ගිහිල්ලා හැම දේම අහලා දැනගත්තා. මොකද මම ගොඩක් කල් කරලා නැහැ මේක. ඉතින් මට ගොඩාක් දැනුම හම්බුණා මේ මාස 3. මං හිතන්නේ මං අවුරුදු 29ක් දැන් වැඩ කරලා තියෙනවා. ඒ 29ට වඩා මේ මාස 3 මට මගේ මොලේ වර්ධනය වුණා ඒ වැඩ සම්බන්ධව. ඉතින් මං හිතනවා මගේ අවුරුද්දේ අන්තිමට බලනකොට මගේ performance ටික ගොඩක් හොඳට වෙලා තියෙනවා. මං හිතනවා මේ සාර්ථකත්වය තමයි අර මං හැම එක්කෙනා ගාවටම ගිහිල්ලා අහගත්ත දේවල්. මොකද මම ඒ ටික අහන්නේ නැතුව වැඩ කරන්න ගියා නම් මම හිතනවා මම ෆේල් වෙයි කියලා. ඉතින් මට හැම වෙලාවෙම ඒ growth mindset එකක් තිබ්බා. ඒ growth mindset එක තිබ්බ හින්දා තමයි මට ලැජ්ජාවක් කියන දෙයක් තිබ්බේ නැහැ. පොඩි එක්කෙනෙක්ගෙන් ගිහිල්ලා අහගන්න. අනිත් එක තමයි අපේ හැම තැනම අපිට දකින්න හම්බ වෙනවා එක්ස්පර්ට්ලා ඉන්නවා. උදාහරණයට මම මේ දවස්වල කාය වර්ධන පුහුණු වීම මාලාවක් කරගෙන යනවා. එතකොට මට හිතුණා මගේ weight එක වැඩි. හරි මගේ shape එක ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකට විසඳුමක් හොයාගන්න. මම මේ සම්බන්ධව දන්නවා. මම මේ සම්බන්ධව ඉගෙනගෙනත් තියෙනවා. නමුත් මම දන්නවා ආහාර ගන්න ඕනි විදිහක් දන්නවා. නමුත් මට මේක සාර්ථක කරගන්න ඕනි හින්දා මම ගියා නියුට්‍රිෂනිස්ට් කෙනෙක් ඩයටිෂියන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඩයට් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තා. එතකොට මට තේරුණා මං කර හිටපු ඩයට් ප්ලෑන් එකේ ගොඩාක් අඩුපාඩු තිබ්බා. නරක නෑ හැබැයි ගොඩාක් අඩුපාඩු තිබ්බා. අර මම හිතන සාර්ථකත්වයට යන්න මම කරපු එක කර හිටියා නම් යන්න බෑ. ඉතින් මම ඔහුගෙන් උපදෙස් අරගෙන මම ඒ විදිහට ක්‍රියා කළා. ඉතින් මම මාස දෙකමාරක් ඇතුළත කිලෝ 9ක් වගේ ගාණක් අඩු කරගන්න පුළුවන් වුණා. ඉතින් මම දන්නවා ඔක්කොම කියලා හිතේ තියාගෙන හිටියානම් මම මේ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඒ අදහස් ගත්තේ නැත්තම් අද මං හිතනවා මම එතන සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඉතින් හැම අපේ ආයතනවලත් හැම තැනම ඉන්න එක්ස්පර්ට්ලා. අන්නේ එක්ස්පර්ට්ලාව හම්බෙන්න. එක්ස්පර්ට්ලාව හම්බෙලා ඒගොල්ලන් එක්ක කතා කරන්න. එතකොට ඒගොල්ලන්ගේ දැනුම ඕගොල්ලන්ට දෙයි. ඒතර එහෙම දැනුම දුන්නාම පස්සේ ඒක අරගෙන ඔයාගේ වැඩේට හැම වෙලාවෙම සම්බන්ධ කරගන්න. එතකොට ඔයාලට අති සාර්ථක වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් උදාහරණයක් කිව්වොත් අපි ශිෂ්‍යයෙක් ගත්තොත් එහෙම විභාගයකට පෙනී හිටිනවා. ඉතින් ලකුණු අඩුයි. හැමදාම ලකුණු 50 40 අතර තියෙන්නේ. පාස් වෙනවා. නමුත් එහෙම හොඳට පාස් වෙන්නේ නැහැ. එයා හිතනවා මට මේකේ මගේ මොලේ අඩුයි. මට ටැලන්ට් එක නැහැ කියලා හිතනවා. නමුත් අපි අලුත් පන්තියකට ගිහිල්ලා
ඒ ඉන්න අනික් නැත යාළුවන්ගෙන් අහලා කොහෙද ඉන්නේ අලුත් පන්තියක් තියෙන හොඳ පන්තියක් හොඳට කරන එක්කෙනෙක් දිහා බලලා එයා මොනවද කරන්නේ කියලා බලලා ඉවරලා ඒ විදිහට අපේ ප්ලෑන් එක ගහගත්තොත් මං හිතනවා ඔයාට විභාගයට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි ස්පෝර්ට්ස් කරන එක්කෙනෙක් ගත්තොත් අපි හැමදාම අපි කියමුකෝ 100 meters හරි 800 meters දුවන තරඟයකට සහභාගී වෙන එක්කෙනෙක් ගත්තොත් ටයිමින් අඩුයි. ඒ ටයිමින් අඩු වුනහම දිනනවා නමුත් 1 වෙන්න බෑ 2 වෙන්න බෑ 3 තමයි වෙන්නේ. එතකොට අපි කොයි වෙලාවකවත් බලලා තියෙනවද ඇයි මගේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? අපි කියමුකෝ 800 meters කරන එක්කෙනෙක් කියලා. මගේ කොයි හරියද මගේ වේගය අඩු වෙන්නේ? මගේ කොයි හරියද හොඳ කියලා අපේ තියෙන මේ හැමතැනම ස්පෝර්ට් එකේ හරි වැඩ කරන ආයතනවල අපේ තියෙනවා මේ strength and weaknesses කියලා. වාගේ හැකියාව වැඩි තැන් තියෙනවා හැකියාව අඩු තැන් තියෙනවා. ඉතින් මේ දේ දැනගත්තා නම් අපේ හැකියාව වැඩි තැන් වලදී අපි කොහොමද හොඳට perform කරන්නේ? අපේ හැකියාව අඩු තැන් වලදී අපි මොනවද කරන්න ඕනි කියන දේ දැනගත්තා නම් මම හිතනවා ඔබට ඒ ක්‍රීඩාවෙත් හොඳට දියුණුවක් කරගන්න පුළුවන්. ඒ අනුව එතකොට ඔයා ට්‍රේන් කරනවා. අපි කියනවා play to your potential කියලා. ඒතර අපි දන්නවා අපේ weakness එකක් දන්නවා අපේ strength එකක් දන්නවා. or play to your strengths කියලා තියෙනවා. right? by knowing your weaknesses. ඒකින්ද ඒ දේ දැනගත්තා නම් අපිට හරියටම අපේ අඩුපාඩු මොනවද කියලා ඒක කවර් වෙන්න අපිට පුළුවන් හොඳ ප්ලෑන් එකක් අරගෙන ඉස්සරහට යන්න. ඒ වගේ තමයි සේල්ස්මන් කෙනෙක් හරි තව කවුරුහරි ටාගට් එකක් ගහන්න දෙනවා ආයතනයක. ඉතින් මේ ටාගට් එක වදින්නේ 160යි 170යි වගේ තමයි ටාගට් වලින්. ඉතින් අපි කොයි වෙලාවකවත් බලන්නේ මේ ටාගට් එක ඇයි ඒ 170න් නවතින්නේ? එහෙමනම් තව මැනේජර් කෙනෙක් කරනවා 100ක් 120ක්. අපි බලන්නේ එයා කොහොමද කරන්නේ කියලා. ඒතකොට අපේ පැත්තේ ප්‍රශ්නයක්ද? අපිට ඒ වගේ මිනිස්සු නැද්ද මේ ටාගට් එක ගහන්න කියලා ඒවා හොයලා බලන්න ඕනේ. මේවා ඔක්කොම දත්ත ටික ගත්තාම අපිට පේනවා රයිට්. මම යන්නේ වැරදි කස්ටමර්ස්ලා සෙට් එකක් එක්ක. එහෙමනම් මම දැන් වැරද්ද හොයාගත්තා. දැන් මං හරි කස්ටමර් සෙට් එකක් යන්න ඕනේ. අපි ඉගෙන ගන්නවා සෙග්මන්ටේෂන් කියලා. ඒතරේ හරි සෙග්මන්ට් එකත් එක්ක ඔයා ගියොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ growth mindset එකක් නැති මිනිස්සුන්ගේ ප්‍රශ්න. මොකද ඒගොල්ලෝ එතකොට හිතන්නේ මේකට වෙන දෙයක් තියෙනවා, විසඳුමක් තියෙනවා කියලා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. ඒක හිතන්නේ නැති හින්දා අපිට දියුණුව කරා යන්න බැරි වෙනවා. ඉතින් මං හිතනවා දැන් මොකද්ද මේ මයින්ඩ්සෙට් එක කියන්නේ මොකද්ද? ඇයි මේ මිනිස්සු මයින්ඩ්සෙට් එක ගැන හැම වෙලාවෙම කියන්න කතා කරන්න කියනවා මිසක් ඒකට විසඳුමක් දෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. ඒකට අවබෝධයක් නැතුව ඇති. ඉතින් මම හිතනවා මේ අවබෝධය මේ වෙලාවේ මේ සුළු කාලෙදී ඔයගලන්ට ලැබුණා කියලා. ඉතින් ලැබුණා නම් මම මේක සන්තෝෂ වෙනවා. එහෙම ලැබුණා නම් ඒක පාවිච්චි කරන්න වාගේ දියුණුව තකා. ඉතින් ඒ වගේ හරියට අවබෝධ කරගෙන ඒ හරි මයින්ඩ්සෙට් එක growth mindset එක වැඩ කරොත් මම හිතනවා ඔයාලට සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා මේ වගේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න හැකියාව ලැබේවා කියලා. බොහොම ස්තුතියි.